යාළුවනේ අද ඇවිල්ලා තින්නේ සුපි මේ කාඩ් පැක් එකක් මේ වයර් එක පේන ගණන් ගන්න එපා මේක කියලා දෙන්න හදන්නේ මම ඔයගොල්ලන්ට ගහන විදිය මේක එක්කෙනෙක්ට 7ක් බෙදෙනවා දෙකට වඩා 10 අඩු ගහන්න පුළුවන් දැන් මේ මම මේ කෑල්ල කඩලා දානවා මේ අද ගෙනාවේ මම දරස් එකේ බැලුවා මේක තියෙනවා ගණන් අඩුවට 200 ගාණක් යනවා ඩිලිවරි charge ඒ හින්දා බෑ ඒ හින්දා දැන් මම කරන්නේ මම දැන් ඕක මේ යාළුවෙක් ගෙදරට ගියාම එයා කිව්වා 210ට දෙනවා කියලා. බලද්දි ඇත්තටම මේ 210 පොරනම් බලන්න මේ ටැප් එක ගහලා දෙනවා තාම. ඕන ගන්නවා බත් එක ගෙදර තියෙනවා බත් එක ගෙදර මිලේනියම් සුපර් සෙන්ටර් කියලා තියෙනවා අන්න ඒකට යන්න ඒක තියෙනවා. දැන් අද කියන්නේ කොහොමද ගහන්නේ කියලා. මේ පැක් දෙකක් තියෙනවා. දැන් මම මේ අනලා තියෙන්නේ. බලන්න අලුත් පිට තියෙන කාඩ් ටික. අද ගෙනාවේ. කාඩ් තියෙනවා මේ ලෙස්සන මේ අලුත් තින්ද. දැන් ඕගොල්ලන්ට ಜಾති තියෙනවා ඉතින් ගොඩක්. දැන් මම මුලින්ම කියලා දෙන්න පොඩ්ඩක්. මේ වගේ ඕනේ මුලින්ම මේකෙන් එකක් ගන්නවා ඊට පස්සේ ගේනවා ඒකේ පාරින් කොහොමත් එකයි ඉතින් ඕන එකක් sorry කාබු ගමන් කරන්නේ ගණන් ගන්න එපා මම මේකත් කොළ වලින් ගන්නවා මේකත් ගන්නවා කොළ වලින් තාම මොකද්ද තියෙන්නේ මේක ගත්තා මේකත් ගත්තා නේ මේක තියෙනවා ඔන් පේනවනේ මටත් යාළුවා තමයි ඊළඟ දුන්නේ මේ ඉරියාර සමහර මේ 9ෙම ඉරි දිනවා ඒ දින අර 6 9 වෙන්නේ දින්දා ඒක ගණන් ගන්න එපා යාළුවනේ එච්චරයි දුක තියෙන වෙනවකුත් නෑ මන්ට වෙනවකුත් නෑ ගයිස් මං හිතන්නේ නෑ බලමු අන්තිම වෙනකන් යවර මේ ජවුපේදී ඔක්කොම වල බලමු නෑ ගයිස් ඔච්චරයි තියෙන්නේ දැන් මම කියලා දෙන්නම් ඔයගොල්ලෝ කොහොමද ගහන්නේ කියලා. දැන් අපි දැන් මේක මෙහෙම කැමති කොලයක් කියන්නේ ඕන කොලයක්. දැන් ඕන අංකයක මේ වගේ නෝමල් දින කොලයක් මෙහෙම දානවා. මෙහෙම දානවා. දැම්ම කියලා හිතන්න. මේක දැම්මා. ඒක දැම්මාම මට ඕන කොළ පාට එකක් දාන්න පුළුවන්. කැමති ඕන කොළ පාට එකක්. දැන් මම හිතන්නකෝ ඔයගොල්ලෝ මේක දැම්ම කියලා ඕන එකක් පුළුවන්. තව එකක් තියෙනවා දැන් ඕගොල්ලෝ මේව කරොත් මේ දැන් එක දිනවනේ එක ඒව ඕන පාටකින් ඕන තරම් තිබ්බොත් ඒ කියන්නේ දැන් එක ඒව ඕන පාටකින් ඕන තරම් තිබ්බොත් ඕගොල්ලන්ට පුළුවන්. දැන් මේක දානවා ආයෙ තව කහ එකෙන් දානවා ආයෙ නිල් එකෙන් එහෙම ඕන එකක් පුළුවන් එක ඒවත් දාන්න. එහෙමත් පුළුවන්. එහෙම ඒක ඕන තරම් පුළුවන් අර දැන් ඔයා වෙන අංකයක් කොළ පාට දැම්මොත් බෑ. ඒතොර ඒක විතරයි. දැන් ඒක හරියනේ ඔයගොල්ලන්ට. දැන් ඕගොල්ලෝ දැන් මේක දාලා කියලා හිතා ගන්න. ඊට පස්සේ දැන් මම මේක ගන්නවා. දැන් ඔයගොල්ලන්ට දැන් දෙන්නේ කියනකො දෙන්නේ හරි තුන් දෙනෙක් කියනකො. මේ කාඩ් එක දිනවනේ. ඒගොල්ලෝ පේන්නේ නැති මේ කාඩ් එක. දැන් මේක දීද්දි දැන් මම මේක දාන්නේ. ඕගොල්ලෝ හිතන මේක ඕනේ. කොළ පාට එකක් දාමුකෝ. ඔය පාට දැම්මත් එකයි. ඕන පාට. දැන් ඔන්න මම ගත්ත ඔබට ලේසි හින්දා. දැන් කොළ පාට එක තියෙනවා. දැන් මම කොළ පාට එක දානවා. ඒ කොළ පාට එක දාලා තීදි දැම්මොත් මොකක්ද දන්නවද වෙන්නේ? ඊළඟ වාගේ වාට පස්සේ ඉන්න එක්කෙනාට අත නැහැ. අත පාස් වෙනවා. අනිත් එක්කෙනාට පාස් වෙනවා.
හරිද ඒකත් හරිනේ. හරි දැන් එම්මසේ ඔක්කොම වැටුණා. ඒකත් හරි. ඒකත් හරිනේ. හරිනේ ඒකත්. හරි ඒකත් හරි දැන්. දැන් මොකද තියෙන්නේ මේක බලමුද? දැන් මේක දාලා තියෙන්නේ. මම මේක ගන්නවා. දැන් අර මගේ දැන් මම තුන් දෙනෙක් ගන්නවා කියන එක්කෙනෙක් මගේ කලින් මට කලින් දාන එක්කෙනා මේක දානවා. මම මේක දානවා. මම දැන් මේක දැම්මට පස්සේ මට පුළුවන් කැමැති පාඩක් කියන්න. කැමැති පාඩක් කිව්වහම ඊළඟ එක්කෙනා ඒ පාඩ දාන්න ඕනේ. එයා ගාව නැත්තම් ඒක මම පස්සේ කියලා දෙන්න. ඒක මම ඊළඟට කියලා දෙන්න පොඩක් ඉන්න. ඒක තමයි කැමැති පාඩක් කියන. ඊට පස්සේ මේක දැම්මොත් දැන් ඊට පස්සේ දැන් මේ ඕන එකක් දානවා. ඕක දැම්මොත් දැන් මෙතන ඔකන තියෙනවා. දැන් මෙතන එකයි මෙතන එකයි. දැන් මෙහෙම තියෙනවා. මෙතන එක යාළුවෙක් ඉන්නවා. මෙතන එක යාළුවෙක් ඉන්නවා. මෙතන එක යාළුවෙක් ඉන්නවා. මෙතන ඔයා ඉන්නවා. දැන් මෙතන ඔයා ඉන්නවා නම් ඔයාගේ යාළුවා තමයි මේක දාන්නේ. එතකොට දැන් මෙහෙමනේ ගියේ. මෙහෙම තමයි කාඩ් එක යන්නේ. අනිත් පැත්තට යනවා ඊට පස්සේ. කියන්නේ දැන් කාඩ් අත ගියේ මෙහෙමනම් අනිත් පැත්තට තමයි මේක දැම්මම යන්නේ. හරිනේ දැන් ඒකත් හරි. දැන් මේක තියෙනවා. මේක දැම්මම වෙන්නේ දැන් ඔයා එකක් දාලා මේ පාටට මේක දැම්මහම ඊළඟ පස්සේ ඉන්න එක්කෙනා අර ගොඩෙන් ඒක මම කියලා දෙනවා ගොඩේ. ඒකත් මේකත් ඒකම තමයි ෆෝන් එක ගණන් ගන්න එපා. මේකත් ඒකම තමයි පොඩක් ඉන්න. දැන් මම ගොඩක් තියනවා එහෙම. අපි දැන් කාඩ් එකෙන්ට 7ක් බෙදනවා. ඒ 7 බෙදලා ඉවර වෙලා වෙන ඉතුරු වෙන ටික අන්ලා මෙහෙම තියෙනවා. පැත්තකින්. ඊපස්සේ දැන් මේක කිව්වනේ. මේ කිව්වා මේ පාට නැත්තම් වෙන එක්කෙනෙක් දැන් ඔයාගේ ඊට පස්සේ ඉන්න එක තමයි මේ පාට දාන්න ඕනේ. දැන් මම මේක දැම්මනේ. දැන් මම නිල් කිව්වා. නිල් කිව්වහම දැන් එයා ගාව නිල් නැහැ. මම මෙහෙම දැන් ගන්නවා. නිල් නැහැනේ. ඒතර එයා ගාව ඒක තියාගන්නවා. 7 කට මේක දා ගන්න ඕනේ. එයාට නෑ. ඒතර හරිනේ. දැන් ඒකත් හරි. දැන් මේක බලමු අපි. මේක තියෙනවනේ. මේක දැන් ඔයා දානවා. ඔයා දැම්මා. ඔන්න ඔයා දැම්මා. ඔයාට පස්සේ ඉන්න යාළුවා මේකෙන් දෙකක් ගන්න ඕනේ. උඩ තියෙන දෙක අරගෙන බලන්න ඕනේ. කොළ තියෙනවනම් අනේ ඒ දාන්න බෑ. ඒක දාන්න බෑ. මේක තියලා ඒක දැම්මොත් ඒක එයා තියාගන්න ඕනේ. මේකත් ඒකම තමයි 4ක් වෙනවා ඒක. ඕක තමයි ඉතින් කරන්න තියෙන්නේ දැන්. ඔයා ගාව මේ එකට එකේව 3ක් දානවා. ඒ පාට ඔයා ගාව නැත්තම් මෙතනින් ගන්නවා උඩින්. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. සුපිරිනේ. දවසේ එන්න ඉතින් වීඩියෝස් දානවා. තවත් එන්න. එනම් කොල්ලා අපි ගියා.